ඔයාටත් නිතරම හිසරදේ එනවාද? ඇත්තට මේක නෝමල් එකක්ද? අද ගොඩක් අයට තියෙන ලොකු හිසරදේ තමා මේක. ඔයත් අද වෙනකොට හුඟක් අය වගේ හිසරදයක් ආවම කරන්නේ මොකද්ද? පුරුද්දට බෙහෙත් පෙත්තක් බොන එකද? නැත්නම් ප්‍රෙෂර් එක චෙක් කරන එකද? ඇත්තටම අපේ ඔළුව ඇතුලේ මොකද වෙන්නේ? කොහොමද මේ වේදනාව එන්නේ? හැමෝටම හැදෙන හිසරදය එකමද? ඉතින් අද අපි මේ හැම දෙයක් ගැනම කතා කරමු. වීඩියෝ එක අවසානයේ ඔයාට හැදෙන හිසරදය ඒ වගේම ඒකට විසඳුම මොකක්ද කියලා හරියටම දැනගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පළවෙනි කාරණාව තමයි අපේ මොළයට වේදනාව දැනෙන්නේ. හේතුව වෙන්නේ අපේ මොළය ඇතුලේ වේදනාව දැනෙන ස්නායු පිහිටලා නැති එක. එහෙනම් අපේ ඔළුව රිදෙන්නේ කොහොමද? මේක හරිම පුදුම හිතන දෙයක්. ඇත්තටම රිදෙන්නේ මොළය වටේ තියෙන පටල, රුධිර නාල සහ හිස් කබලේ තියෙන මස් පිඩු. මේ කොටස් ඉදිමෙනකොට හෝ තද වෙනකොට අපේ මොළයට සිග්නල් එකක් යනවා. අන්න ඒ සිග්නල් එක තමයි අපි හිසරදේ විදියට අඳුරගන්නේ. හිසරදේ කියන්නේ රෝගයකට වඩා වෝර්නිං සිග්නල් එකක්. හරියට නිකන් වාහනයක ඩෑෂ්බෝඩ් එකේ රතු ලයිට් එකක් පත් වෙනවා වගේ වැඩක්. ඒ කියන්නේ ඔයාගේ ඇඟ ඇතුලේ මොකක් හරි ප්‍රශ්නයක්. එහෙනම් අපි බලමු මේ ලයිට් එක පත්තු වෙන්න බලපාන හේතු මොනවද කියලා. අද වෙනකොට බහුලවම දකින්න ලැබෙන හිසරදේ තමයි ටෙන්ෂන් හෙඩේක් කියන්නේ. පටියක් ඔළුව වටේ දාලා තද කරනවා වගේ ෆීලිං එකක් මේ හෙඩේක් එකෙන් දෙනවා. මේක වැඩිපුරම එන්නේ ඔයා ලොකු මානසික පීඩනයක ඉන්න වෙලාවට. වර්ක් ස්ට්‍රෙස් එක වගේම කම්පියුටර් හෝ මොබයිල් ෆෝන් දිගු වෙලාවක් යූස් කරනකොටත් මේක එන්න පුළුවන්. මේ වෙලාවේදී ඔයාගේ බෙල්ලේ සහ උරහිසේ මස් පිඩු තද වෙනවා. ඒ වගේම ඔයාට හරි නිින්දක් නැති වුණාමත් පහුවෙනි දවසට මේක එන්න පුළුවන්. තවත් දෙයක් තමයි ඔයා වතුර බොන්නේ නැතිකම. මේ හේතු නිසා ගොඩක් අයට මේ ටෙන්ෂන් හෙඩේක් එක දරුණු වෙනවා. නමුත් මේක අපිට විවේකය සහ මම කියපු දේවල් වලින් පහසුවෙන් පාලනය කරගන්න පුළුවන්. දැන් අපි කතා කරමු තවත් දරුණු හිසරදයක් වන මයිග්‍රේන් හෙවත් ඉරුවරාදය ගැන. ඔයාගේ ඔළුවේ එක පැත්තක් තදින් රිදෙනවා නම් ඒක ගොඩක් වෙලාවට ඉරුවරාදය තත්ත්වයක් වෙන්න පුළුවන්. මේක සාමාන්‍ය හිසරදයක් නෙවෙයි. ගොඩක් අමාරු වෙනවා. තද එළිය, ලොකු සද්ද, සමහර කෑම වර්ග මේක වැඩි කරන්න හේතු වෙනවා. සමහර අයට මේ තත්ත්වෙ එන්න කලින් ඇස් ඉස්සරහා තරු පේනවා වගේ ලක්ෂණ එනවා. ඒ වගේම මේ තත්ත්වෙදී උගක් කේන්ති එනවා. මේක පැය කීපයක සිට දවස් 2-3ක් පවතින්න පුළුවන්. මේ තත්ත්වය තියෙන අයට සාමාන්‍ය හිසරදයට ගන්න බෙහෙත් වලින් සුවයක් ලබා ගැනීම අපහසු වෙනවා. ඉතින් මේ තත්ත්වයේ ඉන්න අයව කෙයා කරන්න සහ ඔයාටත් තියෙනවා නම් ડોක්ටර් කෙනෙක්ගේ උපදෙස් ලබා ගැනීම අනිවාර්යයෙන්ම කරන්න ඕන. අපි දැන් බලමු හුඟක් දෙනෙක් බයෙන් ඉන්න බ්ලඩ් ප්‍රෙෂර් හිසරදයක් ආවම සමහර අය නිකරුණේ බය වෙනවා අපි දැකලා තියෙනවා. මට බ්ලඩ් ප්‍රෙෂර් එවිල්ලාද කියලා. ස්පෙෂලි ප්‍රෙෂර් වලට බෙහෙත් බොන අය. නමුත් ඇත්ත කතාව මොකක්ද කියලා ඔයා දන්නවද? ඉතින් ඔයා මේක දැනගෙන ඉන්න එක වැදගත් වෙනවා. මෙඩිකල් රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා සුළු වශයෙන් ප්‍රෙෂර් වැඩි වුණාට හිසරදේ එන්නේ නැහැ කියලා. ඉතින් මේක අපි බය වෙන්න ඕන තත්ත්වයක්. මොකද ප්‍රෙෂර් එක දරුණු වෙනකල් අපිට ඒක තේරෙන්නේ නැති නිසා හිසරදේ එන්නේ ප්‍රෙෂර් රගය ගොඩක් වැඩි වුණාම. ඒ තත්ත්වයට අපි හයිපර්ටෙන්සිව් ක්‍රයිසිස් එකක් කියලා කියනවා. මේ වෙලාවට හිසරදේ සමග පෙනීම, දුර්වල වීම සහ වමනය වගේ ලක්ෂණ එනවා. ඉතින් සාමාන්‍ය හිසරදයකට ප්‍රෙෂර් කියලා බය වෙන්න එපා. ඒ වගේම ප්‍රෙෂර් තියෙන අය නිතරම ඔයා ගැන කෙයා කිරීම වැදගත් වෙනවා. හැම හිසරදයම පොඩි විදියට හිතන්න එපා. සමහර ඒවා ජීවිතය අවදානමේ දාන්න පුළුවන්. ඔයාට දරුණු විදියට හිසරදයක් ආවම ඒක අනතුරක සිග්නල් එකක් වෙන්න පුළුවන්. හිසරදය එක්ක අත් කකුල් පණ නැතිවීම, කතා කරන්න අපහසු වීම, බෙල්ල තද ගතියක් සමග තද උණ තත්ත්වයක්, ස්ට්‍රෝක් එකක හෝ මොලේ උණ වගේ දරුණු තත්ත්වයක ලක්ෂණ වෙන්න පුළුවන්. මේ වෙලාවට ළඟම හොස්පිටල් එකට යන්න. එහෙම නොකර හිටියම ඒක ඔයා ජීවත් වෙන අවසාන දවස වෙන්න පුළුවන්. දැන් අපි බලමු මේ කරදරකාරී හිසරදයෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා. නම්බර් 1 දවසට ප්‍රමාණවත් තරම් වතුර බොන්න. නම්බර් 2 ඔයා නිදා ගන්න සහ අවදි වෙන වෙලාව හරි විදියට පවත්වාගෙන යන්න. අවම වශයෙන් දිනකට පැය 6ක් නිදා ගන්න. නම්බර් 3 එක දිගට ස්ක්‍රීන් දිහා බලන් ඉන්න කෙනෙක් වෙනනම් විනාඩි 20කට වරක් විවේකයක් ගන්න. නම්බර් 4 ඔයාගේ ස්ට්‍රෙස් එක නැති කරගන්න දවසට පොඩි වෙලාවක් භාවනාවක් හෝ එක්සර්සයිස් සඳහා වෙන් කරන්න. නම්බර් 5 හෙල්ති ෆුඩ් ගැනීමත් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි හිසරදය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේ වීඩියෝ එක වැදගත් වුණාද? දැන්ම තව කෙනෙක්ට බලන්න, ෂෙයා කරන්න. ඒ වගේම ඔයාට හැදුන හිසරදය ගැනත් කියාගෙන යන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. නෙක්ස්ට් වීඩියෝ එකෙන් හමු වෙනකල් ගිහින් එන්නම්.